ආයුබෝවන් අද 2026 ජනවාරි 20 වෙනිදා අපි බලමු කොළඹ කොටස් වෙළඳපොලේ අද දවස කොහොමද ගෙවුනේ මොනවද වුණු වැදගත් දේවල් කියලා. හොඳයි අද දවස ගැන කියනවනම් ඒක හරියට කම්බ ඇදිල්ලක් වගේ. ගෙනුම්කරුවෝ එක පැත්තකට අදිනවා විකුණුම්කරුවෝ අනිත් පැත්තට අදිනවා. දවස අවසානයේදී දෙගොල්ලොම හිටපු තැනම වගේ තමයි නැවතුනේ. වෙළඳපොළ ලොකු වෙනසක් නැතුව සමතලා විදියට ඉවර වුණා. අපි බලමු මේ උච්චාවචනයට හේතු වුණු දේවල් මොනවද කියලා. හරි. එහෙනම් අපි කෙලින්ම යමු ප්‍රධාන දර්ශක දිහා බලන්න. මේ දෙකෙන් අපිට අද දවසේ වෙළඳපොලේ තිබුණු මිශ්‍ර ස්වභාවය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මෙතන තමයි වැඩේ තියෙන්නේ. පොඩි පරස්පරයක් තියෙනවා. බලන්න සමස්ත කොටස් මිල දර්ශකය. ඒ කියන්නේ ASP එක 100.02ක පොඩි මං කියන්නේ ඊටම සුළු පසුබෑමක් වාර්තා කරනවා. හැබැයි ඒකම ලොකුම සහ ක්‍රියාකාරීව සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය 100.08කින් උඩට ගින්. ඉතින් මේකෙන් කියවෙන්නේ සමස්ත වෙළඳපොළ පොඩ්ඩක් බැස්සට ප්‍රධාන පෙළේ කොටස් වලට නම් ගැනුම් උනන්දුවක් තිබුණා කියන එකයි. ඉතින් දවස පුරා වෙළඳපොලේ ගමන හරියට රෝලර් කෝස්ටර් එකක ගියා වගේ. දවස පටන් ගන්නෙද්දිම පොඩි බැස්මක් තිබුණා. හැබැයි දවසේ මැද හරියේදී ගැනුම්කරුවෝ ආයෙත් කරලියට ඇවිත් වෙළඳපොලට හොඳ ගැම්මක් දුන්නා. ඒත් ඉතින් දවස ඉවර වෙද්දී මේ හැම උස් පහත් වීමක්ම සමබර වෙලා වෙළඳපොලේ තිබ්බ තැනම වගේ තමයි නැවතුනේ. හොඳයි දර්ශක ගැන කතා කළා ඇති. දැන් අපි බලමු අද දවසේ ඇත්තටම සද්දේ දාපු කොටස් සහ අංශ මොනවද කියලා. මෙන්න බලන්න අද වැඩිම ගනුදෙනු වුණු සමාගම් 3. කොළඹ ඩොක්යාඩ් තමයි තරුව. රුපියල් මිලියන 1282ක දැවැන්ත පිරිවැටුමක් එක්ක එයාලා ඉන්නේ පළවෙනි තැන. ඊළඟට ACL Cables සහ Renuka Holdings. ඉතින් පැහැදිලි ආයෝජකින්ගේ අවධානය වැඩිපුරම තිබිලා තියෙන්නේ මේ කොටස් 3ට තමයි. අනිත් පැත්තෙන් ASP දර්ශකය පොඩ්ඩක් පල්ලෙහාට ඇදෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි මේ වගේ ලොකු බරපතල කොටස් වලට ආපු විකුණුම් පීඩනය. සෙන්කඩාගල ෆයිනෑන්ස්, ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඒ වගේම බුකිට් ධාරා වගේ වෙළඳපොලේ බර තියෙන සමාගම් වල කොටස් විකිනෙන්න ගත්තම ඒක දර්ශකයට දැනෙනවා. අංශ විදිහට කතා කළොත් අද දවසේ වැඩිපුරම ක්‍රියාකාරීත්වය තිබුණේ අංශ 3ක. ඒ තමයි ප්‍රාග්ධන භාණ්ඩ, ද්‍රව්‍ය සහ බැංකු අංශ. ගොඩක් ගනුදෙනු කේන්ද්‍රගත වෙලා තිබුණේ මේ අංශ වටා තමයි. හරි. දැන් අපි හැරෙමු ගනුදෙනු වල මුළු වටිනාකම සහ විදේශීය ආයෝජකයින්ගේ පැත්තට. බලමු එතන මොකද උන්නේ කියලා. අද දවසේ මුළු පිරිවැටුම, ඒ කියන්නේ අද ගනුදෙනු වුණු මුළු මුදල රුපියල් බිලියන 5.17ක්. මේකෙන් තමයි වෙළඳපොලේ කොච්චර සල්ලි එහා මෙහා ගියාද, කොච්චර පිරිසක් සහභාගී වුණාද කියලා අපිට මැනගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රස්තාරයෙන් කතාව හරිම පැහැදිලි නේද? අද දවසේ ගනුදෙනු වලින් 95.8ක්ම ඒ කියන්නේ අති විශාල බහුතරයක් කරලා තියෙන්නේ අපේ දේශීය ආයෝජකයෝ. විදේශීය සහභාගීත්වය කියන එක තිබිලා තියෙන්නේ ඊටම පොඩි ප්‍රතිශතයක විතරයි. හරි. අර පොඩි ප්‍රතිශතය ඇතුලේ මොකද වුනේ කියලා බැලුවොත් විදේශීය ආයෝජකයෝ රුපියල් මිලියන 64.25ක කොටස් මිලදී ගන්නකොට රුපියල් මිලියන 155.24ක් වටිනා කොටස් විකුණලා දාලා. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? දවස් අවසානයේදී රුපියල් මිලියන 9.99ක ශුද්ධ විදේශීය පිටතට ගලා යාමක් වාර්තා වෙනවා. සරලවම කිව්වොත් විදේශිකයෝ අපේ වෙළඳපොලෙන් සල්ලි අරගෙන ගිහින්. ඒ කියන්නේ එයාලා අද දවසේ ටිකක් ප්‍රවේශම්කාරී ස්ථාවරයක ඉඳලා තියෙනවා. හරි. මේ ඔක්කොම දත් එක්කට ගත්තාම ආයෝජකයන්ගේ හිතේ තියෙන මොනවද කියලා අපිට මොන වගේ අදහසක්ද ගන්න පුරුවා. ඉදිරි දින කීපේ දිහා බලද්දී අපි අවධානයෙන් ඉන්න ඕනේ මොනව ගැනද? ආයෝජකයින්ගේ මනෝභාවය මනින්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මාකට් බ්‍රෙත් කියන එක. සරලවම ඒ කියන්නේ මිල නැගපු සමාගම් කීයක් තියෙනවද, මිල බැහැපු සමාගම් කීයක් තියෙනවද කියන එක. අද සමාගම් 99ක මිල උඩ යද්දී සමාගම් 116ක මිල පල්ලෙහාට ගිහින්. ඉතින් ප්‍රධාන දර්ශක ස්ථාවරව තිබුණාට වෙළඳපොලේ ඇතුළාන්තයේ පොඩි ශ්‍රුණාත්මක ගතියක් තිබිලා තියෙනවා කියන එක පැහැදිලි. එනම් ඉදිරියට මොනවා වෙයිද අපේ බලමු. කිසිම උපදෙසක් දෙන්නේ නැතුව දත්ත අපිට මොනවද කියන්නේ කියලා. මේකට අපිට පාවිච්චි කරන්න පුරුවම් එක මෙවලමක් තමයි RSI නැත්නම් සාපේක්ෂ ශක්ති දර්ශකය. මේක තාක්ෂණික දර්ශකයක්. හරිම සරලව කිව්වොත් මේකෙන් මනින්නේ මිල වෙනස් වීමේ වේගය. ඒ හරහා අපිට දැනගන්න පුළුවන් වෙළඳපොළ අධිකව මිලදීගත් කලාපයකද නැත්නම් අධිකව විකුණු කලාපයකද තියෙන්නේ කියලා. දැනට ASPI දර්ශකයේ RSI අගය තියෙන්නේ 69.6ක. මේක අධිකව මිලදීගත් කලාපයේ විදියට සලකන 70ට හරිම ළඟයි. මේකෙන් අපිට පොඩි ඉඟියක් ලැබෙනවා
පසුගිය කාලේ තිබුණු ඉහළ යාමේ වේගය සමහර විට ටිකක් අඩු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඉදිරි දින කීපෙදී මේ RSI මට්ටම ගැන අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්. වෙළඳපොළ ගැන මේ වගේ දෛනික විග්‍රහයන් දිගටම බලන්න ඕනේ නම් අපේ channel එක subscribe කරන්න. අද දවස ගැන තියෙන අදහස් පහලින් comment කරන්න. ඒ වගේම මේකට like එකක් දාන්න අමතක කරන්න එපා. හොඳයි ඉතින් මතක තියාගන්න වෙළඳපොළ කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන තැනක්. ඒ නිසා නිතරම දැනුවත් වෙලා ඉන්න බුද්ධිමත්ව ආයෝජනය කරන්න. අපි තවත් විග්‍රහයකින් හමු වෙමු.